එන්න මාත් එක්ක ස්කොට්ලන්ඩ් වල තියෙන ලස්සන ෆාම් හවුස් එකක් බලන්න යන්න. ඉතින් මේ සැරේ ට්‍රිප් එකේ අපේ මේන් ඩෙස්ටිනේෂන් එක උනේ UK වල නැත්නම් ස්කොට්ලන්ඩ් වල northern most point එක බලන්න. ඉතින් අපි ඒ නිසා තෝරගත්තේ අපිට එතෙන්ට යන්න ළඟ වෙන ෆාම් හවුස් එකක්. මෙතෙන්ට යන්න අපිට කිලෝමීටර් 350කට වැඩිය තියෙනවා වගේම පැය 4මාරක් විතර ගියා ඉතින්. හැබැයි වෙලාව යනවත් තේරුන්නේ මේ තියෙන ලස්සන දැක්කහම යන ගමන් තියෙන පුදුම ලස්සන view එකක්. එහෙනම් ඉතින් හාහා පුරා කියලා යමු බලන්න මේ ලස්සන ෆාම් හවුස් එක. අත්තම පොත් වටේට පිටේට මුකුත්ම නෑ. ළඟපාතක මේ ෆාම් හවුස් එක විතරමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මෙහි ගොඩාක් ගෙවල් වල එළිය ඇත්තටම ලස්සන නෑ. මොකද ගොඩාක් සීතලට ඔරොත්තු දෙනනේ මේවා හදන්නේ. ඒ නිසා එළියෙන් බැලුවාම මේ වගේ ඇත්තටම ලස්සනක් නෑ. හැබැයි ඇතුළට ආපුවාම කියන්න කිසිම අඩුවක් නෑ, හැමදේම තියෙනවා. ඉතින් මේ ෆාම් හවුස් එකේ බෙඩ්රූම් 5ක් තියෙනවා. බාත්රූම් 4ක් තියෙනවා. එතකොට කොමන් බාත්රූම් 3ක් එක්ක one attached bathroom එකක් තමයි තියෙන්නේ. අපි මේ ඉස්සෙල්ලාම ඉන්නේ ground floor එකේ. ground floor එකේ තියෙන්නේ එක බෙඩ්රූම් එකයි, ඒක තියෙන්නේ attached bathroom එකක් එක්ක. ඊට පස්සේ මම මේ ඔයාලව එක්කන් යන්නේ කිචන් එකට යන ගමන් මෙන්න තියෙනවා laundry room එක. මේක ඉතින් freezer එකක් තියෙනවා, washing machine, dryers, towels ඒ දේවල් තියෙනවා. මේක තමයි අපේ kitchen එක. ඇත්තටම space එක ගොඩාක් තියෙන හරිම ලස්සන පිරිසිදු මාර view එකක් තියෙන හරිම ලස්සන kitchen එකක්. එතනම පොඩි sofa set එකක් දාලා television එක දාලා ඒ ටික තියෙනවා. මෙතනින් උඩට යන තැනක් තියෙනවා. අපි බලමු උඩ මොනවාද තියෙන්නේ කියලා. හොඳ ස්පේස් එකක් තියෙනවා. අපේ ෆැමිලිස් 4ක් ගියානේ. ඉතින් පොඩි අයට උනත් හොඳට ඉඩ තියෙනවා. උඩ තියෙන්නේ බිලියඩ් ප්ලේ කරන්න කැමති අයට බිලියඩ් බෝඩ් එකක් තියෙනවා. හරි ආපහු යන්කෝ ඉතින් පල්ලෙහාට. මෙතන කිචන් ඒරියා එකෙන් පස්සේ මෙතනිනුත් ඔයාලට පුළුවන් ගාඩන් එකට යන්න. එතකොට මෙතන තියෙනවා ඩයිනින් ඒරියා එක, ඩයිනින් ටේබල් එකක් එක්ක. ඊට පස්සේ මෙන්න මෙතනින් තමයි ඔයාලගේ මෙතන තියෙනවා එක එක ක්ලීනින් වලට ඕන කරන දේවල්. මෙතනිනුත් ගාඩන් එකට යන්න පුළුවන් වෙනම ඩෝ එකක් තියෙනවා. මෙතන තියෙන්නේ ලිවිං ස්පේස් එක. මෙතන සෝෆා එකක් දාලා ටෙලිවිෂන් එකක් එක්ක ලිවිං ඒරියා එකක් වගේ හදලා තියෙනවා. හරිම ලස්සනයි, ගොඩාක් ඉඩ තියෙනවා. එතකොට මෙතනින් තමයි අනිත් බෙඩ්රූම්ස් වලට යන්න තියෙන්නේ. මේක තට්ටු 3 ගයක් කියලා එළියෙන් දැක්කම හිතන්නවත් බෑ. මේ තියෙන්නේ ෆස්ට් ෆ්ලෝර් එක. ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන්නේ බෙඩ්රූම් 2යි. මැද තියෙනවා කොමන් බාත්රූම් එකක්. ඒකේ බාත් ටබ් එකයි ෂවර් කියුබ් එකයි ඔක්කොම තියෙනවා. ඉතින් බලන්න බෙඩ්රූම් උනත් හොඳ ස්පේස් එකක් තියෙන, හොඳට හදලා තියෙන, හොඳට ඉඩ කඩ ඇතුව හදලා තියෙනවා. මේ තියෙන්නේ 3 වෙනි තට්ටුව. එහෙම නැත්නම් සෙකන්ඩ් ෆ්ලෝර් එක. ඒකෙත් අර විදිහටම දෙපැත්තට රූම්ස් දෙකක් තියෙනවා. මැද්ද තියෙනවා කොමන් බාත්රූම් එකක්. මේකේ ෂවර් කියුබ් එකක් නැහැ, බාත් ටබ් එක විතරයි තියෙන්නේ. ඉතින් එක රූම් එක තිබ්බේ සිංගල් බෙඩ්ස් 3ක්, අනිත් බෙඩ්රූම් එකේ තිබ්බේ එක ඩබල් බෙඩ් එකක්. හරි දැන් ගේ අසල බලාගත්තානේ. දැන් අපි යමු බලන්න ගාඩන් එක. එහෙම නැත්නම් අපේ බාබකියු ඒරියා එකත් එක්ක තියෙන එළිය කොහොමද තියෙන්නේ කියලා පේන වැතිනේ. වට පිටේට මුකුත් නැහැ. පොඩි අයට සෙල්ලම් කරන්න, නටලා කෑ ගහලා ඕන දෙයක් කරන්න පුළුවන්. කිසිම කෙනෙක්ට ඩිස්ටර්බ් වෙන්නේ නැහැ. මොකද ළඟපාත කවුරුවත් නැහැ. ඉතින් එනකොට අපි කැම බිම හැමදේම ටිකක් ළඟම තිබ්බ ටවුන් එකෙන් අරන් ආයේ. මොකද යන්නේ ඉන්න දොර හින්දා. ප්ලේ ඒරියා එකකුත් පොඩි අයට තියෙනවා. ඒ වගේම පොඩි අය වගේම ලොකු අයත් ගොඩක් ආස වෙච්ච තැනක් තමයි මේ ගෙදර එහා පැත්තේ හොට් ටබ් එකක්. එහෙම නැත්නම් ජකුසි එකකුත් තිබ්බා. ඇත්තටම මේ ක්ලයිමේට් එක චුට සීතලයි. සීතල නැත්තේ නෑ, සීතලයි. හැබැයි අවුව තිබ්බට මොකද අපි ඉන්නේ බීච් එක ළඟටම වෙන්නනේ. ඉතින් මේ තියෙන්නේ ෆුල් ෆාම් හවුස් එක, ලොකු හවුස් එකක්. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. හොඳට එන්ජොයි කරන්න පුළුවන් ලස්සන තැන. Baby, my Valentine. Can I hit the make you what temperature there is? If you leave me a good time, I swear you are like the oxygen I need.
to survive, I'll be honest. My love in